ඔන්න පොරොන්දු වෙච්ච විදිහටම ඉතින් රුලන් හදන වීඩියෝ එකත් අරගෙන ආවා. හැලප හදපු දවසේමනේ මේක හැදුවේ. ඉතින් හැලප ටික හදලා තැම්බෙන්න තියන්න කලින් නිවෙන්න තියෙන අතර තමයි මම මේ රුලන් ටික හදාගන්නේ. මේ විදිහට රුලන් 500ක් අරගෙන මම පොඩ්ඩක් අඩු ගින්දරේ බැද ගන්නවා. ඉතින් මේ වෙලාවේදී ලිප ළඟම ඉන්න ඕනේ නැත්නම් රුලන් ටික කර වෙන්න පුළුවන්. ඒ විදිහට හැඳි ගාලා රුලන් ටික සාමාන්‍ය ප්‍රමාණයට බැදුනට පස්සේ අපි පැණි මිශ්‍රණය හදාගන්න හදන්නේ. මම ওই විදිහට වතුර අඬු කෝප්ප දෙකක් දාලා ඉවරලා ඒකට සීනි අඬු කෝප්ප 2මාරක් විතර දාගත්තා. ඊට පස්සේ කරාබන්ට වෙන සාල් ටිකකුත් දාගත්තා මේකේ සුවඳ වැඩි වෙන්න. මේකෙදි අපි පැණි උණු කරගන්න ඕනේ සාමාන්‍ය යාන්තමට නූල ඇදෙන පදමට. පොඩ්ඩක් මේ විදිහට පැණි ටිකක් අතට අරගෙන ඇඟිලි දෙක අතර නූලක් ඇදෙනවා නම් ඒ ගාන තමයි පදම වෙන්නේ. වැලිතලප වගේ හදද්දී නම් මීට වඩා චුට්ටක් වෙලා තියලා නූල හොඳට මැදෙනකන් ඉඳලා තමයි අපි පොල් ටිකයි පිට්ටුයි එකතු කරන්නේ. දැන් මේකෙදි ඒ ගානේදී මම පොල් ගෙඩියක පොල් එකතු කරගත්තා. ඊට පස්සේ කරරින් චුට්ටකුත් දාගත්තා චුට්ටක් ලස්සන වෙන්න හින්දා. ඕනනම් අපිට පැණි උණු කරලා ඒ පාටට ගන්නත් පුළුවන්. මට හිතුණා ඉතින් හැලපත් තියෙන්නේ ඒ පාටට නිසා මේකට පොඩ්ඩක් රෝස පාටින් කලරින් ටිකක් එකතු කරගන්න. පොල් ටිකත් ඔය විදිහට විනාඩි 3-4ක් පොඩ්ඩක් තැම්බෙන්න තියලා තමයි බැදගත්ත රුලන් ටික එකතු කරේ. එතකොට මේක නරක් වෙන්නේ නැතුව තව දවස් දෙකක් වැඩිපුර තියාගන්න පුළුවන්. රුලන් ටික එකතු කරාට පස්සේ මම මේකට තව බටර් චුට්ටකුත් එකතු කරනවා. එක්ස්ට්‍රා වුණත් මේකට එකතු කරන්න පුළුවන්. ඊට පස්සේ අඩු කින්දරේ මේක තව විනාඩි 4-5ක් ඔය විදිහටම ලිපේ හැඳි ගා ගන්න. ඔයාට ටිකක් මෙලකට ගන්න ඕන නම් ලිප් ඕෆ් කරලා හැඳි ගාලා ඉවර වෙලා ලිපෙන් බා ගන්න. මට චුට්ටක් මේක නිකන් අර ඝනකමට අර හොඳ කෑලි කඩන්න පුළුවන් මට්ටමට හදා ගන්න ඕන නිසා තව මං අඩු ගින්දරේ විනාඩි 5-6ක් මේ විදිහටම රුලන් ටික මේකෙම තියලා කලවම් කරගන්නවා. එක එක අය රුලන් කන්න කැමති එක එක විදිහටනේ. ඉතින් ගොඩාක් මෙලකට කන්න පුළුවන් නම් මේ වැඩේ කරන්න එපා. එතකොට හයි වෙනවා. ඒ එක්කම මේක ලිපෙන් බාපු හැටියේ ඉක්මනටම තුනි කරලා කපා ගන්න ඕනේ. මොකද මං රුලන් ටික එකතු කරාට පස්සේ ලිපේ ටිකක් වෙලා තියාගත්ත නිසා. ওই විදිහට හොඳට කලවම් වුණාට පස්සේ මම මෙන්න මේ විදිහේ ට්‍රේ එකකට මේ ටික දා ගන්නවා. ට්‍රේ එකෙත් මම බටර් චුට්ටක් ගාලා තියෙන්නේ. එතකොට මේ ටික කලව ගන්න ලේසි. හයි වුණාට පස්සේ ඔය ටික ඔක්කොම එකතු කරලා ඉතින් දඩි බිඩිය කරන්න තියෙන අමාරුම වැඩේ තමයි මේක. අතත් පිච්චෙනවා. ඉතින් ඒ වුණාට ඉක්මනට තුනී කරගත්තේ නැත්නම් මේ ටික ඉක්මනට හයි වෙනවා. මොකද අපි පැණිත් සාමාන්‍ය ප්‍රමාණයට උණු කරලා ලිපෙත් තව විනාඩි 3-4කට වඩා තියාගත්ත නිසා. දැන් ඉතින් මේක හොඳටම තුනී කරගන්න ඕනේ. ඉතින් අපිට අවශ්‍ය කෑලිවල ප්‍රමාණයට මේක තුනී කරගන්න. මම ඉතින් මෙතන සාමාන්‍ය ප්‍රමාණයට තමයි ගත්තේ. ගොඩක් ඝනකමට ගත්තේ නෑ. අඟල් භාගයක් වගේ වෙන්න තමයි උස ගත්තේ. මම මේ අර oven එකේ තියෙන ට්‍රේ එකට තමයි මේක හදාගත්තේ. අපිට කෑල්ලක් ටිකක් ලොකුවට ඕන නම් මීට වඩා ගැඹුරු තියෙන භාජනයකට එහෙම නැත්නම් කෙහෙල් කොලයක් අරගෙන උනත් ඒක උඩ දාලා අපිට ඕන විදිහට තුනී කරගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට ඉතින් මම පොල් තෙල් චුට්ටක් ගාගෙන තමයි මේ කෙසෙල් කොලෙන් මේ ටික තුනී කරගන්නේ. නැත්නම් බටර් උනත් ගා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ එක්කම මේකේ කෑලි ටික කපා ගන්න ඕනේ. පස්සේ කෑලි කපන්න හිටියොත් කරගන්න බෑ කැඩිලා යනවා. මොකද මේක ඉක්මනටම හයි වෙනවා. මං ඒ අතරෙදිත් පිහියෙත් බටර් චුට්ටක් ගගා තමයි මේ ටික කපා ගන්නෙ. නැත්තම් අර මේ වෙන් කරගන්න ටිකක් අපහසුයි. ওই විදිහට ඉතින් Tamanට ඕනේ ප්‍රමාණයට ඉක්මනට කපා ගන්න එක තමයි නුවණට හුරු. නැත්තම් හයි වුණාට පස්සේ අර කෑල්ලේ හැඩේ ගන්නත් බෑ. කැඩිලා යන්න පුළුවන්. මේක හයි වුණයි කියලා මේ ඇතුළ ගොඩක් හයියේ නෑ. ඇතුළ සාමාන්‍ය සොෆ්ට් එකට තියෙනවා. ඉතින් ඒක ඔයා දාන පොල් ප්‍රමාණය අනුව තමයි වෙනස් වෙන්නේ. තව මේකට පොල් වැඩිපුර දැම්මනම් මීට වඩා සොෆ්ට් එකට ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් මම රුලන් 500කට පොල් ගෙඩියක් වගේ තමයි දාන්නේ. පොල් ගෙඩි එකමාරක් වුණත් දාන්නත් පුළුවන්. ඔයාට මේක මීට වඩා තදට ගන්න ඕන රුලන් 500ට පොල් ගෙඩි භාගයක පොල් දැම්මනම් ඇති. මේක ඉතින් මම දානෙකට හදපු නිසා මේ විදිහට ගෙනියන භාජනයේටම මේ ටික ලෑස්ති කරගන්න හදන්නේ. හොඳට පිහිදලා ඉවරලා තෙත බේරලා තමයි මේකට කෑලි ටික වෙන් කරගන්න ඕනේ. දානෙට ඉතින් හාමුදුරු 19කටයි තව බුද්ධ පූජාව ඒ ඔක්කොටමත් එක්ක තව යන කට්ටියත් 15ක් විතර ඉන්නවනේ. ඒගොල්ලන්ටත් රැට තේ බොන්න තමයි වැඩිපුර ටිකක් හදාගත්තේ. මේ බලන්නකෝ මේක අර හොඳ කෑල්ල වගේ තිබුණාට ඇතුළ සොෆ්ට් එකට තියෙනවා. ඉතින් මේ ගිය වෙලාවේ ඉඳලා අපිට තියෙන්නේ දානි උයන්න රැලි වෙනකන්. ඉතින් ඉන්න අයට තේ බොන්න දෙන්න මොනා හරි තරයි යන්න ඕනේ දාන්නට ගෙනියන කැවිලි වලට අමතරව. ඒ නිසා මං හදාගත්ත රුලන් වලිනුයි හැලපෙනුයි වැඩිපුර ටිකක් හදාගත්තා.
රැට තේ බොන්න දෙන්නත්. එතකොට දානෙට ඕනේ ටික අයින් කරලා ඉවර වෙලා අපිට පුළුවන් ඉතුරු ටික ඉන්න අයට ගන්න පාවිච්චියට. මේක ඉතින් කෙසල් කොලයක තුනී කරා නම් ඊට වඩා ලේසියි. දැන් මේ ට්‍රේ එකේ වටේට දාර වගේ තියෙන නිසා වෙන් කරන්න වෙන්නේ මේ ආකාරයට. කෙසල් කොලේ තුනී කරා නම් අපිට අයිනක ඉඳලා කෑලි වෙන් කරගෙන එන්නත් පුළුවන්. ඉතින් ඔයාලට පහසු විදියකට කරන්න මට අර මේකේ ඝනකම මෙන්න මේ ට්‍රේ එකේ ප්‍රමාණයට ගත්තාම ඇති කියලා හිතෙච්ච නිසායි මම මේ ට්‍රේ එක පාවිච්චි කරේ. වීඩියෝ එකේ ඉතුරු ටික යන ගමන් මම පුංචි කතාවකුත් කියන්නම්. ඉතින් ඇත්තටම මේ දාණය අපිට හරි අහම්බෙන් සුවිශේෂී විදියට හම්බෙන්නේ අපේ පැත්තේ තියෙනවා නාච්චිමලේ කියලා ආරණ්‍යයක්. ඉතින් කාලයක් තිස්සේ අපේ ගෙවල් ඉස්සරහා කට්ටියක් දානයක් දෙනවා. ඉතින් අපි ඒකට ගිහිල්ලා උදව් වෙනවා. නමුත් ඉතින් අපිට දානයක් ගන්න තාම අවස්ථාවක් නැහැ. මොකද අවුරුද්ද පුරාම ඒකට දාන තියෙනවා. ඉතින් අපේ මහත්තයා ගිය හැමදාම කියන්නේ හදිස්සි දානයක් තිබුණොත් අපිට පණිවිඩය කියන්න කියලා. ඉතින් ওই විදිහට මේ අවුරුද්දෙත් අපිට කාට හරි දෙන්න බැහැ කිව්ව දානයක් තියෙනවා කියලා කතා කරලා කිව්වා. ඉතින් හදිස්සියේ වුණත් ලේසි නෑ කරන්න. සාමාන්‍යයෙන් ගෙදර සාංගික දානයක් දෙන විදිහටම තමයි මේකේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. හරි මාස හිතෙනවා ගියාම කොච්චර අමාරු වුණත් ඉතින් අපි දෙන්න හිතුවා මේක කොහොම හරි කරනවා කියලා. මේ හැම දෙයක්ම අවසානයේ අපිට ඉතුරු වෙන්නේ අපි මේ කරගන්න දේවල් විතරයි. කවදා හරි ඉතින් මේ ලෝකේ යන දවසකට රස්සා කරා වැඩ තිබුණා විභාග තිබුණා මේ ප්‍රශ්න තිබුණා කියලා අපිට බේරෙන්න බෑ. ඉතින් අපි කරගන්න පුංචි පුංචි දේවල් තමයි අපිට එකතු කරගන්න තියෙන්නේ. ඉතින් මේක බොහොම ආසාවෙන් හරිම සතුටින් දීපු දානයක්. ඒකට ඉතින් මම දවස් 2ක් නිවාඩු දාලා මේ ගෙනියන්න ඕනේ දවසේ තමයි මේ ටික හදන්නේ. අද රෑ ගිහිල්ලා අපි ඉතින් රෑ ඉඳලා හවස ගිලම්පස පූජා කරලා පහවදා උදේ දානය සහ දවල් දානය දෙනවා. ඉතින් ඒ දාන දෙකේදීම කැවිලි තියෙන්න ඕනේ. තව ඉතින් මම තල ගත්තා. ඒ වගේ බිස්කට්, කේක් ඒ වගේ දේවලුත් ගත්තා. හදිස්සිය නිසා ඉතින් කැවුම් ටිකක් වගේ හදාගන්න උනේ නැහැ. කාලයත් මදි. ඉතින් හරිම සතුටුයි. ඉතින් ඔයාලත් එක්කත් ඒ සතුටේදී කරපු දේවල් ටිකක් තමයි මේ විදිහට බෙදාගත්තේ. වීඩියෝ එක ඉවර වෙනකම් බලපු ඔයගලන්ට ගොඩාක් ස්තුතියි. ආය අලුත් වීඩියෝ එකකින් ගිහින් එනකම් හැමෝම පරිස්සමට ඉන්න. මේ දවස්වල ඉතින් ලෙඩ දුක් තියෙනවා, වෛරස් තුන තියෙනවා, ඩෙන්ගු තියෙනවා. හැමෝම පරිස්සමෙන් නිරෝගීව ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝටම බුදු සරණයි, දෙවි පිහිටයි.